මේක අතර මේකට මම කැමතියි. ඒක මරු. අයිස් කැට දාලා තියෙනවා ගොඩක්. උන්ට ලාභයි අපිට පාඩුයි. මගේ ගාව ඩොලර් 5ක් තියෙනවා. මේ ඩොලර් 5න් ඇමරිකාවේ මීල් එකක් ගන්න පුළුවන්ද කියලායි අද බලන්න හදන්නේ. ඩොලර් 5ක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් මම හිතන්නේ 1500ක් වගේ 1600ක් විතර කියලා හිතමුකෝ. 1600ක් වගේ. කමෙන්ට් එකක් දාන්න දැන් ගාන කීයද කියලා ලංකාවේ රේට් එක. හිතලා බැලුවාම ඇත්තටම ඩොලර් 5කින් මීල් එකක් සාමාන්‍යයෙන් ගන්න බෑ. රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කෑම ඕඩර් කරාත් එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් කරාත් සාමාන්‍යයෙන් ඩොලර් 5කින් ගන්න පුළුවන් දෙයක් නැහැ. හැබැයි පොඩ්ඩක් හිතලා බැලුවාම එක තැනක් තියෙනවා. ඒ තමයි මැක්ඩොනල්ඩ්ස්. දැන් ඔයගොල්ලෝ මැක්ඩොනල්ඩ්ස් කියලා හිතුවාම මේ මම දන්නේ මම ලංකාවේ හිටපු කාලේ නම් අපේ කැම්පස් එක කිට්ටුව රේස් කෝස් ග්‍රවුන්ඩ් එක ගාව මැක්ඩොනල්ඩ් එකක් තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් මැක්ඩොනල්ඩ්ස් එකට යන්නේ කාගේ හරි බර්ත්ඩේ පාටියක් ගන්න එහෙම නැත්නම් ට්‍රීට් එකක් ගන්න අර විශේෂ අවස්ථාවලට තමයි මැක්ඩොනල්ඩ්ස් වලට යන්නේ. හැබැයි මෙහෙ ටිකක් ඒක වෙනස්. මැක්ඩොනල්ඩ්ස් කියන්නේ ටිකක් අර දුප්පතාගේ හිතවතා වගේ තැනක්. අඩුවටම මීල් එකක් ගන්න ඕන නම් අඩුවටම කෑම වේලක් පොඩ්ඩක් හරි බඩ පුරව ගන්න පුළුවන් විදිය කෑම වේලක් ගන්න ඕන නම් මැක්ඩොනල්ඩ්ස් එකට තමයි යන්න පුළුවන් එකම තැන. අනිත් හැම තැනකම සාමාන්‍යයෙන් ගොඩක් ගණන් වැඩි. මැක්ඩොනල්ඩ්ස් එකට ගිහිල්ලා බලමු අපිට මොනවද ගන්න පුළුවන් කියලා. මේ හිතින් සාමාන්‍යයෙන් ඇප්ස් වලින් තමයි හැම වැඩක්ම වෙන්නේ. මේ මම දන්නේ ස්ටෝ එකේ සමහර විට කෑෂ් ගන්නව ඇති කියලා හිතනවා. ඒ වුණාට කවදාවත් දැකලා නැහැ කවුරුත් කෑෂ් පාවිච්චි කරනවා. ඒ නිසා මම මේ ඩොලර් 5 පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මැක්ඩොනල්ඩ්ස් එකේ අඩුවටම තියෙන මේ මැක් චිකන් කියන එක. අපි වේදම් කරන හැම ඩොලර් එකකටම මම හිතන්නේ පොයින්ට් 100ක් හම්බ වෙනවා. එතකොට ඒ පොයින්ට්ස් වලින් පස්සේ දවසක අපිට මේගොල්ලන්ගේ ඩීල්ස් තියෙනවා. ඒ පොයින්ට්ස් වලට හම්බ වෙන. අපි බලමු ගිහින් ඉතින් මොකද්ද වෙන්නේ කියලා. අද මාර අවුව දවසක්. ටෙම්පරේචර් එක දැන් 84යි. 84යි කියන්නේ මේ ෆැරන්හයිට් වලින්. මේකදී ෆැරන්හයිට් නේ තියෙන්නේ. අනවානේ ඇමරිකාවේ ඉතින් හැමදේම වෙනස් විදිහට කරන්නනේ හදන්නේ. ලෝකයේ අනිත් රටවල් SI units පාවිච්චි කරනකොට මෙහි පාවිච්චි කරන්නේ ෆැරන්හයිට්, මයිල්ස්, පවුන්ඩ්ස් ඒ වගේ. අපි ගිහිල්ලා බැහැලා යන්න කම්මැලි ඒ හින්දා ඩ්‍රයිව් ත්‍රූ එකෙන් තමයි දාන්න හිතාගෙන ඉන්නේ. එන්න බලන්න. මරු වාහනයක් යනවා. මෙහි තියෙනවා ඔය වගේ මරු අයිටම්. මං කිව්වා අද මාරම රස්නේ දවසක්. දැන් ටෙම්පරේචර් එක 85යි කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ සෙල්සියස් වලින් මං හිතන්නේ සෙල්සියස් 28ක් 27ක් වගේ. ලංකාවේ හැටියට නම් සමහර විට ඔයගොල්ලන්ට එච්චරම ගානක් නැති වෙදී මෙහි හැටියට වුණාට මේ මාර රස්නේ දවසක්. මේ සාමාන්‍යයෙන් ගොඩක් සීතල වින්ටර් එකක් තියෙන පැත්තක් නේ. එතකොට රස්නේ වුණ ගමන් ඒක ගොඩක් දැනෙනවා. තියෙන්නේ ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකක්. නෑතින් ට්‍රේන් එකක් යනවා පේනවා. වීඩියෝ එකට පේනවද දන්නේ. මේ ට්‍රේන් මාරම දිගයි. මම හිතන්නේ පෙට්ටි නිකන් 100 ගණන් ඊටත් වඩා තියෙන ට්‍රේන්ස් තියෙන්නේ. මේ ගොඩක් මගේ මම ඉන්න සිටි එක හරහා ගොඩක් වෙලාවට බඩු ට්‍රේන්ස් තමයි යන්නේ. කියන්නේ බඩු කෝච්චි තමයි යන්නේ. බාන්න ප්‍රවාහනය. සාමාන්‍යයෙන් කැනඩාවටම යනවා සමහර ට්‍රේන්ස්. ඒ නිසා ඒවා මාරම දිගයි. දැන් මෙතන නම් මේ උඩින් නිකන් පාලමක් උඩින් ගියේ. හැබැයි සමහර තැන්වල පාර හරහා යන තැනකට සෙට් වුණොත් එහෙම ට්‍රේන් එකක් සමහරක් වෙලාවට විනාඩි 15-20 ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. ට්‍රේන් එකට අහු වුණොත් හදිසි ගමනක් යන ගමන් හිටියොත් එහෙම ට්‍රේන් එකට අහු වුණා කියන්නේ ඉවරයි ඉතින් ගමන. අපිට පුළුවන් ඕනනම් ෆෝන් එකෙන් ඕඩර් එක දාලා ඇප් එකෙන් ඕඩර් එක දාලා මෙතන නවත්තගෙන ඉන්න. එතකොට ඇතුලේ ඉන්න එක්කෙනෙක් වාහනය ගාවටම ගෙනල්ලා දෙනවා. ඔප්ෂන්ස් 3ක් තියෙනවා. අපි මෙතෙන්ට ඇවිල්ලා ඕඩර් කරනවා නම් මෙතෙන්ට එනවා නම් එන්න පුළුවන් නම් ළඟට ඒ කියන්නේ කර්බ් සයිඩ් පිකප් තියෙනවා. එහෙම නැත්නම් ඩ්‍රයිව් ත්‍රූ තියෙනවා. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා ඕඩර් කරන්නත් පුළුවන්.
you purchased at McDonald's? Will you be using mobile app tonight? Yeah. Mobile app tonight? Yeah, my code is 69. What can I get for you? Can I have spicy mac chicken and small mocha frappe? We don't have any frappes right now. Oh, you don't? Do you have iced coffee? Yeah. Can I have a medium iced coffee? Anything else? That's all. Got a 65 first window. Okay. Thank you. ඔඩ කරන්න හිතාගෙන ආපු එක මැක්ෂිකන් එක තිබුණා. ඩ්‍රින්ක් එක තිබුණ නැහැ. ඊට පස්සේ අයිස්ඩ් කොෆි එකක් දැම්මා. ඉතින් පොලිමේ ඉන්න ඕනේ. මට ඉස්සරහින් medium iced coffee and 100 spicy? Yeah. $5.65. Yeah, it has your earning points down. $5.65. Okay. That's it? Yeah, like it already gave me your earning points. Oh, it did? Yeah. It's saying that you still need to pay. Still need to pay? So you can scan this, right? Can you? For some reason, it's still showing the points, but it's Oh, I can use a card. Yeah, that's fine. Yeah. Thank you. That's it, right? Yeah. Thank you. ෆෝන් එකේ කෝඩ් එක තියෙනවා. ෆෝන් එකේ කෝඩ් එක ස්කෑන් කරාම ෆෝන් එකෙන්ම ඒක ඒ පේමන්ට් එකත් වෙනවා. මෙතන මොකක් හරි නිසා එයාට ඒක මේ පොයින්ට්ස් ටික මම හිතන්නේ ආවා කියලා කිව්වා. හැබැයි පේමන්ට් එක මෙතනින් උනේ නැහැ මොකක් හරි හේතුවක් නිසා. ඒ නිසා කාඩ් එක දුන්නා. අපි ඊළඟට Hi. You have a medium iced coffee? Yeah. Thank you. Thank you. Have a good evening. හරි. අපි දැන් කොහේ හරි ගිහිල්ලා මේ නවත්තමු. කෝන් ෆීල්ඩ් එකක් ළඟට ආවා. ගස් නම් එච්චර ලොකු වෙලා නැහැ. තාම මම හිතන්නේ පොඩි පැල. මේ පැත්තේ තියෙනවා බේස්බෝල් ග්‍රවුන්ඩ් එකක්. අපි බලමු දැන් අපිට මොනවද හම්බුනේ කියලා. මෙන්න බිල් එක ඩොලර් 5න් ෂේප් කරගන්න ගියේ හැබැයි 5.65ක් ගිහිල්ලා තියෙනවා. ඩොලර් 5.65ක් ගිහිල්ලා තියෙනවා. hot and spicy mac chicken එක 2.49යි. iced coffee එක 2.79යි. tax එක වැදිලා තියෙනවානේ. tax එක 7.37ක් වැදිලා තියෙනවා. මොකද මෙහි බඩු වල හැම දෙයකටම tax එක පස්සේ තමයි ඇඩ් වෙන්නේ. කඩේකට ගිහිල්ලා බඩු ගත්තා වුණත් බඩුවේ ගහලා තියෙන බඩුවේ ඇත්තටම ගණන් ගහලා නැහැ මෙහි. සාමාන්‍යයෙන් මෙහි බඩු වල ගණන් ගහන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගන්න දේවල් වල ගණන් ගහන්නේ නැහැ. ඒ රැක්ස් වල විතරයි ගාණ ගහන්නේ. බඩු වල ගණන් ගහන්නේ නැහැ. මොකද ඒවා දැන් අද තියෙන එක නෙමෙයි හෙට සමහර ගාණ වෙනස් වෙන්න පුළුවන්. ඒ ගහලා තියෙන ගාණ වුණත් ඒකට ටැක්ස් එක ඇඩ් වෙලා නැහැ. ටැක්ස් එක ඇඩ් වෙන්නේ කවුන්ට් එකෙන්. කවුන්ට් එකෙන් අපි බඩු ගන්න ගියාම කියන්නේ ඩොලර් 50ක බඩු ගත්තොත් එහෙම 50කට වඩා අපි අතේ තියෙන්න ඕනේ. මොකද ටැක්ස් එක ඇඩ් වෙනවා කවුන්ට් එකේදී. ඉතින් මෙතනත් ඒ වගේ තමයි. 5.28යි ගාණ ඩොලර් 7.37ක් ඇඩ් වෙලා තියෙනවා ටැක්ස් එක. එනවද දන්නේ. ඉතින් ඒ හින්දා 5.65ක් වෙලා තියෙනවා. මම අර හිතාගෙන ගියපු එක තිබුණ නැහැනේ. ඒක ගත්තනම් ඩොලර් 4යි ගානකින් ෂේප් වෙනවා. බලමු මුලින්ම මැක්සිකන් එක
paper towels දීලා තියෙනවා. bag එක. මෙන්න mac chicken එක. තමයි mac chicken එක. spicy mac chicken එක. මේක හදන විදිහ තමයි බලා ගන්න ඕනේ. හදලා තියෙන විදිහ. සාමාන්‍යයෙන් දැන් මම කලින් කියවනේ McDonald's එකේ තමයි සාමාන්‍යයෙන් අඩුවටම මොනවා හරි කන්න ඕන නම් කන්න පුළුවන් තැන කියලා. ඒ කියන්නේ බර්ගර් එකක් වගේ කන්න ඕන නම් අඩුවටම ගන්න පුළුවන් තැන තමයි McDonald's එක. ලංකාවේ වගේ නෙමෙයි. දුප්පතාගේ හිතවදා තමයි ඇමරිකාවේ McDonald's කියන්නේ. ඒ වගේම තමයි හදන විදිය. පේනවද දන්නේ කෑලි හැලෙනවා. මම දන්නේ උන් කොහොම හදනවද කියලා බන් එක මැද්දට මේ චිකන් පැටි එක දාලා ඊට පස්සේ තව මේකට මේ ලෙටස් දානවා. ඒ කියන්නේ අර මොනවද සලාද කොළ චුටි චුටි කෑලි කපලා ඒ ඔක්කොම තියෙන්නේ එළියේ නේ. එකක්වත් නැහැ ඇතුලේ. දෙක තුනක් තියෙනවා. වැඩි හරියක් තියෙන එළියේ. ඉතින් අර ගාන වගේම තමයි හදන විදියත් හරිම මේ අර කිසිම ක්වොලිටියක් නැහැ. කෑම වල අවුලක් නැහැ. ඒ කියන්නේ පිරිසිදුභාවයේ එහෙම අවුලක් නැහැ. ඒ වුණාට අර මේ කිසිම උවමනාවකින් හදලා නැති එකක් කියලා තේරෙනවා. $2 ගානට හරියන්න තමයි මේ දීලා තියෙන්නේ. අවුලක් නැහැ. ඉතින් කාලා බලමු. රසනම් ඇත්තටම අවුලක් නැහැ. කන්න පුළුවන්. මීට කලින් ඒක ඕන තරම් කාලා තියෙනවා. ළඟදී කෑවේ නැහැ. හැබැයි කන්න පුළුවන් කිසි අවුලක් නැහැ. මොකද මේ පැටි එකේ රස හොඳයි. චිකන් පැටි එක. ස්පයිසි කීවට ඉතින් නමට විතරයි ස්පයිසි. අපේ ස්පයිසි ලෙවල්ස් වලට ළඟින්වත් තියන්න බෑ. එනවාට නමට ස්පයිසි. නිකන් අර පොඩි බඩගින්නට වගේ කොහේ හරි ගමනක් යන ගමන් පොඩි බඩගින්නකට වගේ කන්න හොඳයි. සම්පූර්ණයෙන් බඩ පිරෙන්නේ නැහැ. උනාට අර తాවකාලිකව බඩ පුරව ගන්න හොඳයි. අනික $2 ගානයිනේ. ඒ නිසා ඉතින් කොහොමත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේක iced coffee McDonald's ලගේ drinks වලට නම් මම ඇත්තටම ආස නැහැ. මේ සමහරක් වෙලාවට අර ගොඩක් නිකන් අර artificial රසවල් වගේ එනවා සමහර ඒ වගේ. මේක නම් අවුලක් නැහැ. මේක ice coffee McDonald's ලගේ ice coffee එක මම හිතන්නේ medium size එක කොහෙද මම දැම්මේ. හැබැයි මේකේ ස්මෝල් එක දැම්ම නම් $5ට වඩා අඩු වෙනවා. දැන් කමන්නේ. 765නේ ඒක මොකක්ද නේ? මේකට මම කැමතියි. ඒක මාරු. මම බීලම නැහැ. මම McDonald's වගේ ice coffee කවදාවත් බීලා නැහැ. සාමාන්‍ය McDonald's වගේ ගොඩක් වෙලාවට ගන්නේ mocha කියලා එකක් තියෙනවා. mocha කියලා කියන්නේ chocolate oil, coffee, milk මේවා දාලා හදන එකක්. mocha එකේ frappe කියලා එකක් තියෙනවා. mocha frappe කියලා එකක් තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් මම ගන්නෙ. මොකද ඒක sweet සහ coffee රස, chocolate රස මේ රසවල ටික තියෙනවා. අනිත් එක සාමාන්‍යයෙන් මෙහෙ කොෆි බොන්න මම කැමතියි. හැබැයි මෙහෙ සාමාන්‍යයෙන් මේ රටවල කොෆි කියලා බොන්නේ ගොඩක් අර මේ තිත්ත කොෆි. අපිට ලංකාවේ ඒක බීලා පුරුදු නැහැ. ලංකාවේ කොෆි බිව්වට තිත්තක් නැහැනේ වැඩි. නමුත් මෙහෙ ගොඩාක්ම තිත්තයි. අනිත් එක සාමාන්‍යයෙන් මෙහෙ ගොඩක් කට්ටිය කොෆි බොනකොට සීනි දාන්නේ
සීනි දාන්නෙත් නැහැ. අනිත් එක සීනි කොච්චර දැම්මත් ඒ තිත්ත ගතිය යන්නෙත් නැහැ. අර රෝස්ටඩ් කොෆි කියලානේ කියන්නේ. මම කොෆි සම්බන්ධ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. නමුත් අර මේ රටවල ගොඩක් අර තිත්තර තමයි බොන්නේ. ඒ නිසා මෝකා කියන එක තමයි බොන්න පුළුවන් එක. බොන්න පුළුවන් කොෆි එක. ඒක නිසා තමයි ඒක ඕඩර් කරන්නේ. හැබැයි මේකට මම කැමතියි. මේක තිත්ත නැහැ. තිබහකින් ඉන්න වෙලාවක හැබැයි මං හිතන්නේ අයිස් එක වැඩිපුරම තියෙන්නේ. අයිස් කඩ දාලා තියෙනවා ගොඩක්. උණ්ඩ ලාභයි අපිට පාඩුයි. හරි ඔහොම තමයි ඉතින් අද vlog එක වෙනස් විදිහේ මොකක් හරි කරන්න ඕන කියලා හිතුවා. මුලින් ඉඳලම දාලා තියෙන ඒවා ගොඩක් අර ස්නෝ වල වින්ටර් එකේ වීඩියෝස් නේ. ඒ නිසා පොඩ්ඩක් වෙනස් විදිහේ මොකක් හරි කරන්න ඕන කියලා හිතුවා. වාහනෙන් නැග්ගට පස්සේ තමයි මතක් වුණේ. වොලට් එක බැලුවාම $5ක් තිබ්බා. ඉතින් හිතුවා $5 චැලෙන්ජ් එකක් කරන්න ඕන කියලා. චැලෙන්ජ් එකක් නෙමෙයි. ඉතින් $5කින් මීල් එකකට ගන්න පුළුවන් මොනවද බලන්න ඕන කියලා හිතුවා. ඉතින් ඒක නිසා තමයි ශනිකව vlog එක කළේ. ඉතින් මේ වගේ ඉස්සරහටත් ඇමරිකාවේ ලයිෆ් එක ලයිෆ්ස්ටයිල් එක ගැන ඒ වගේම ඇමරිකාව ඇතුලේ ට්‍රැවල් කරන වීඩියෝස් ඉස්සරහට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න. subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. බෙල් එකත් ගහලා තියාගන්න. එහෙනම් මේ වගේම vlog එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම goodbye.